Hello guys. ඔන්න අපි ගියා කාලෙකින් ටිකක් රිලැක්ස් වෙන්න නුවරඑළිය පැත්තට. මේක ගියේ බස් එක නෙවෙයි. අපි ටිකක් නිදහසේ ඉන්න ඕනේ කියලා හිතලා පැය ගාණක් නුවරඑළියේ ඇවිත්තා. ඉතින් ගියපු ගමන ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි යන් මේ ගියපු සුන්දර ගමනට. එහෙනම් වීඩියෝ එක සෙට් වෙමු. Hello guys. ඔන්න කිව්වා වගේ අද සිංකඩගල නුවරින් අද යනවා කොහෙද නුවරඑළිය. ගිහින් බලමු ලස්සන ආතල්යක් ගන්න. සීතලද බලන්න. අපි යනවාද නුවරඑළියට. වෙනද කරපු බ්ලොග් වගේ මේකේ කතා වැඩි නැහැ. ලස්සන ගමනක් යන්න තියෙන්නේ. නුවරඑළිය සීතලද බලන්න යන්නේ නේ. සීතලද බලන්න යන්නේ. නුවරඑළිය බිගිරි පාක් එකේ මොනවා වේද කියන දන්නේ නැහැ. බස් එක ඇතුලේ නෑ. ආතල් ගන්න බෑ. මොනවාද? ආතල් නෑ. ආතල් නෑ. අපි ලේලෙන්ටලා ආතල් එකයි AC වල ආතල් එකයි වෙනස්. හරිද? මේක දැන් බන් නුවරඑළිය ෆීලින් එක දැල්ලා දෙන්නේ. දෙන්නම අද්දික. අපි බලමු ගිහිල්ලා. කොහොමද ඔබට මොකද හිතෙන්නේ මචං? AC බස් එක ගැන? AC බස් එක ගැන මම දැන්නම ඉස්සෙල්ලා වෙයිසිලා. මට තාම මුකුත් නෑ. ඔය බලමු ඉස්සරහට මොනවා වේද කියලා. බස් එකේ යවලක් නෑ. හරිද? මේක යන මිනිස්සුන්ගේ දාව රස්නේ. ඒවා. බස් එකේ ප්‍රශ්නයක්. බස් එකේ කොහොමවත් කියමු. කුටිවල බෝඩ් එකක් නම් දිනනවා. මේ බලන්න නම් දෙයක් නෑ. පිළිගන්න කෙනෙක්වත් නෑ. සහ නුවරඑළිය බලන්න දෙයක් නෑ. ඒකවල තමයි. තාම යනවා ඒ ෆැක්ටරි විතරයි නේද? ඒකොලයි ඒ ෆැක්ටරිය නම් වන්නේ ෆැක්ටරි ඉන්නේ ඔය ටිකයි තමයි. තාම යනවා ෆයිනල්ස් තියෙනවා. ඉතින් දන්නේ අපි අද ආවේ නුවරඑළිය රිවිව් එකක් ගන්න නුවරඑළිය බාල්දුව රටාවේ ඒවා අපිට අද ගහන්න ලොග් එකක් දෙවෙන්නේ නැහැ. අපි අද නුවරඑළිය බාල්දුව කරනවා. අපි නුවරඑළිය විනාශ කරන්න ආවේ නුවර සිට නුවරඑළිය විනාශ කරන්න ආවා සෙන්කඩ කර කොල්ල දෙන්නේ. බලමු විනාශ වෙන විදිය නුවරඑළිය නුවරඑළිය රෙදි ලෙෆ්ට් කරන්න ආවේ. අපි බලමු ඉස්සරහට. නෑ මේක අපි අද හොදක් නම් කියන්නේ අපිට පේන හැම වැරද්දක්ම වගේ වෙනවා. අපි හොඳ අද අඩු කරලා තමයි කියන්නේ. බලමු ඉස්සරහට. ලේලෙන්ටල් වගේ මේකේ සින්දුවක් කියාගෙන සද්දට යන්න බෑ. ඒ සීනේ එන පොෂ් වැඩි කියන්නේ මට මං සාමාන්‍යයෙන් කැමති නේද වැඩ. දන්නේ නැහැ පට්ට අප්‍රසන්න යන්න. බස් එකේ මීක් නෑ. තනිකර නිකම් මල ගෙදර යනවා වගේ. උඹට මොකද කියන්නේ? ඇත්ත. ඒ පායනවනේ පායන. අපි නුවරඑළියේ ඉතින් සීතලයි දැන්. සීතලයි කියන උදරෝ නේද? නුවරඑළියේ මෙච්චර සීතලයි. මේ බලන්න මේ කඩේ. පිස්සුනේ මට නේ ෆ්‍රී දෙන්නේ මිනිස්සුන්ට එච්චරට මේ නියමයි. අරගෙන ගන්න දෙන්නේ. නිකන් ගන්න දෙන්නේ. කොහොම හරි නුවරඑළියේ බුදු සීතල. මෙහෙමයි. අපි ඉතින් කාලෙකින් නුවරාව කියලා අපිව පිළිගන්න ඉතින් එහෙම ඕනේ නැහැ ඉතින්. අපිව පිළිගන්න ලෑස්ති වෙන්න එපා කියලා මේ. පිළිගන්න ලෑස්ති. පැය ගානක් ගමනක් හින්දා ඉලයි මායි ගියා උදේට කණ්ඩ කියලා කට්ටිය මෙතන ප්‍රාර්ථනා කරනවා. මමයි මොයිත් ප්‍රාර්ථනා කරා. අපිට විස්තර කිව්ව අපේ ආමුදුරෝ කිව්වේ. දන්නේ නැති බලමු. ප්‍රාර්ථනා වලින් බැඳීමක් තියාගන්න පුළුවන්ද නැද්ද කියන එක අපි බලමු. අපේ බ්ලොග් එකකින් බලා ගන්න පුළුවන්. අපි බලමු. අපි දැන් ඊළඟට යන්නේ කොහෙද? ගෙග්ගරි පාක් එකට. චිල් එකක් ගන්න යන්නේ. අවුරුදු ගානකින් උඹගේ අවුරුදු කීයකින් දෙන්නේ? නුවරඑළිය. ගෙග්ගරි පාක් එකට මං ගියා. විතර. මං ගිය අවුරුදු 17 හරි මේ පාර. හරි අපි යන් එහෙනම් දැන් අර කනුවර ඉන්නවද කපල් එක අර කනුවර ඕ කනුවරද මට තේරියේ ගායිස් වලට ලස්සන කපල් එකක් ඉන්න අපිට මං හිතන්නේ මේ
මෙතන දේව මේ කෝවිලෙන්ම මං හිතන්නේ එහෙම සාර්ථක වෙච්ච කෝවිලක්. ඊට මචං සෙල්ෆි එක පෙන්නේද කියන්නේ. ආදරේ සදා කාලිකම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බලන්න අනේ ඒ ආදරේ කියන්න තේරෙන්නේ නැහැ. මාරු ලස්සනයි. ඉතින් අපි දැන් සමුගන්ට යන්නේ සීතා එළියෙන්. ස්කූටි පදින අක්කල දෙන්නේ. ළඟදී ලයිසන් නම් මේ අයියා කෙනෙක්. මේ එල් පර්මිට් එක ගන්න ට්‍රැවල් වෙන්න අයියා කෙනෙක්. යනවා ඇවිල්ලා. ඉතර ලස්සන කිව්වත් කිකරි වඩ පට්ට ජරාව මතාවුණ මම කියන්න තියන්නේ මේකේ ඇසේ ලයිසන් ගන්න වට අට ගන්න ට්‍රැවල් පෙන්නන්න ඇසේ වතුරස්යක් තියෙනවා. මොකද නුවරඑළිය අද පන්නයක් ගන්න කියලා කිසි පන්නයක් නැහැ. ඇත්තටම ගොස් පන්න ගන්න නැහැ. මෙලෝ රහන්නේ නැහැ. ක්ලයිමේට් එක අවුලක් නැහැ. අපිට ක්ලයිමේට් එක සෙට් කිසි ප්‍රශ්නයක් නැහැ. ක්ලයිමේට් ප්‍රශ්නයක් නැහැ. කිසි ආතල්ලයක් නැහැ අද. මේ එන මිනිස්සුගේ හැටි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අද දවස අවුල්. වෙන දවසක ආය ඇවිල්ලා බලන්න එනවා. මේ සිරිනාල ඉවරයි. දැන් අපි ඓතිහාසික සෙන්ගඩ ගලනුවරට යන්නේ. දිලන්ද? දිලා මේ දොරේට ගෙන මොකද කියන්නේ? අත කියන්නේ ඉදෙන්නවට. මාර්ගේ වතුර ගෝල්. රායිති කිච් එකක් ගත්තා. ඕ. දෙවිසු කොහොමද? කොමාරි අපි දැන් නුවරට යන්න